හායි එන්නකො මාත් එක්ක ගමනක් යන්න. මේ හවස 4ට විතර. අපි කොහෙද යන්නේ කියලා බලමුද? අපි යන්නේ අද කතරගම. ගොඩ දවසකින් යන්නත් බැරි වුණා. පහුගිය ටිකේ නම් ගියේ නෑ සෙනගනේ. බබාලා දෙන්නත් එක්ක යන්නත් අමාරුයි. ඉතින් අද අපි හිතාගත්තා කතරගම ගෙහින් යන්න. ඔය ඈතින් පේනව නේද පන්සලක්? ඒ මත්තල අලුතෙන් හදන පන්සල. චෛත්‍යය තාම වැඩ මං හිතන්නේ. ඔන්න අපි කතරගමට ආවා. පාස් එකක් දාගෙන ආව හින්දා අපි කිරිවෙහෙර පැත්තෙන් තමයි පන්සලටම ඇතුල් වුණේ. යනකොටම මෙන්න මෙතන මෝ ඉන්නවා. ඔන්න මම මලුත් ගත්තා. ඔන්න අපේ බබත් මල් තේ තියාගෙන යත් යනවා. අද බදාදා දවසක්නේ. අද ටිකක් සෙනග හැබැයි. අපේ චූටි මණිකන් නිින්දෙන් ඇහැරුණේ දැන්. එයාටත් කිරි එකක් පුවාගෙන අපි මේ යන්නේ කිරිවෙහෙර වඳින්න. ඔස්සට කතරගම යනකොට නිදහස් කියලා හිතෙනවා. නිදහසේ වඳින්න පුළුවන්. හැබැයි එදා නම් බදාදා ඉඳන් සෙනග ටිකක් වැඩි. මෙයත් මාත් එක්ක මේ වඳින්න යනවා. අද දෙන්නට හරි සතුටු. එයත් මම වඳින විදියට වඳින්න හදනවා. දෙන්නට අද හරි සතුටුයි. මේක පුරාම ඇවිත් එක කරපු එක තමයි කරේ. ආසාවට අපිට වඩා ගන්න දෙන්නෙත් නෑ. දෙන්නත් එක්ක තනියම ඇවිදගෙන යනවා. දැන් අපි යන්නේ බෝධිය ළඟට. බෝධියත් වැඳලා බෝධිය ඇතුළට ගෑනු අයට යන්න දෙන්නේ නැහැනේ. ඉතින් බබාලා දෙන්නත් එක්ක අපේ තාත්තයි හස්බන්ඩ්ුයි තමයි ගියේ. එතනට ගිහිල්ලා ආශිර්වාද අරගෙන දුකුත් බැඳලා පහලට ආවා. මේ පේනවනේ මලක් අතේ තියාගෙන එයාගේ පාඩුව එයා නිදහසේ ඇවිදිනවා. දේවාලෙට නම් කිට්ටු වෙන්න බෑ ඒ තරමට සෙනග. ඉතින් අපිත් වැඳලා ආශිර්වාද අරගෙන එළියට ආවා. මෙතනින් තේ එකකුත් බීලා මොන හරි කාලා අපි දැන් ආයේ ගෙදර එන්න පිටත් වුණා. අපි ගෙදර එනකොට රෑ 10:00 විතර වුණා. මේ තියෙන්නේ මම ගත්ත කඩචෝරු ටික. එහෙනම් ආයි වීඩියෝ එකකින් එන්නම්. එතකන් සුබ දවසක් හැමෝටම.